ඔයා ගොඩාක් බිසි කෙනෙක්. ඒ නිසා ඔයාගේ ප්‍රැක්ටිස් එක හරියට වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ ෂෙඩියුල් එකට ප්‍රැක්ටිස් කරලා බලන්න. ඔයා අනිවාර්යෙන්ම ඉන්න තැනින් උඩට එයි. ප්‍රැක්ටිස් කරන්න කාලය අඩුයි නම් කරන්න තියෙන හොඳම වැඩේ තමයි ෂෙඩියුල් එකට ප්‍රැක්ටිස් කරන එක. සහ අවධානයෙන් ෆෝකස් එකක් ඇතුව ප්‍රැක්ටිස් කරන එක. ඉතින් ඔයා ලෝකේ ඉන්න හොඳම ටීචර් කෙනෙක්, හොඳම ටියුටර් කෙනෙක් ඉගෙන ගත්තත්, ලෝකේ තියෙන හොඳම ඉන්ස්ට්‍රුමන්ට් එක ඔයාට තිබ්බත් වැඩක් නැහැ. ඔයා ප්‍රැක්ටිස් කරන්න නැත්නම්. ඔයාට ප්‍රැක්ටිස් කරන්න නැත්නම් ප්ලේ කරන්න බෑනේ. ඒ නිසා අපි මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න ඉගෙන ගමු. හරි, අපි ටක් ගාලා යන් අපේ ෂෙඩියුල් එකට. දවස් 7ක් තියෙනවානේ. මේ දවස් 7 අපි බෙදා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. Monday අපි මුලින්ම ප්‍රැක්ටිස් කරන්නේ අපේ එක්සර්සයිසස් ටික. ඉතින් එක්සර්සයිසස් ප්‍රැක්ටිස් කරන්න අපිට ගන්න පුළුවන් උඩරිම විනාඩි 15යි. ඉතින් එක්සර්සයිසස් ගොඩක් තියෙනවානේ. වෝම් අප් වෙන්න තියෙනවා, ඩයිනමික්ස් හදා ගන්න තියෙනවා, හෑන්ඩ් ඉන්ඩිපෙන්ඩන්ස් හදා ගන්න තියෙනවා නේද, කෝඩිනේෂන් වලට. ඉතින් විනාඩි 15ක් ඇතුළත ගොඩාක් දේවල් ප්‍රැක්ටිස් කරන්න බෑනේ. ඒ නිසා ඔයා මේ හැම වර්ගයකින්ම ඔයාට හොඳයි කියලා හිතන එක්සර්සයිසස් 5ක් තෝරගෙන ප්‍රැක්ටිස් කරන්න. ඉතින් එතකොට එක එක්සර්සයිස් එකකට ඔයාට විනාඩි 3 ගානේ විනාඩි 15ක් මේ එක්සර්සයිසස් ටික ප්‍රැක්ටිස් කරන්න තියාගන්න පුළුවන්. ඉතින් මේ එක්සර්සයිසස් ටික දවස් 7න් දවස් 6ක් එක දිගට ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් ඔයාට කාලය ගොඩක් නැති නිසා තමයි අපි විනාඩි 15ක් මේ සඳහා යොදවන්නේ. ඔයාට ඊට වැඩි පුළුවන් නම් අනිවාර්යෙන් වැඩි කරන්න. එක්සර්සයිසස් ටික ප්‍රැක්ටිස් කරාන් පස්සේ මතක් කරලා විනාඩි 5ක් විතර පොඩි රෙස්ට් එකක් ගන්න. ඉතින් ඊට පස්සේ අපි මන්ඩේ තියාගන්නවා ස්කේල්ස් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් ස්කේල්ස් වර්ග ගොඩක් තියෙනවානේ. ඉතින් අපි ප්‍රැක්ටිස් කරද්දී ස්කේල් එකක් එක කීයක විතරක් ප්‍රැක්ටිස් කළා හරියන්නේ නැහැ. කීස් 12න් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් ඔයා දන්න ස්කේල්ස්, ඔයා ඉගෙනගෙන තියෙන ස්කේල්ස් ඔක්කොම එක දවසේ ප්ලේ කරන්න බෑනේ. සහ ඒක හරියට ප්‍රැක්ටිස් කරේ නැත්නම් වැඩකුත් නැහැ. හරි, එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? මේකත් හැම සතියෙම අපිට බෙදා ගන්න වෙනවා. හරි. අපිට කීස් 12ක් තියෙනවනේ ප්‍රැක්ටිස් කරන්න. ඒ නිසා පළවෙනි සතියේ සවුන්ද දවසේ අපි ප්‍රැක්ටිස් කරනවා මේජර් ස්කේල්ස් 3යි, එයාගේ රිලේටිව් නැචරල් මයිනර් ස්කේල්ස් 3යි. දෙවෙනි සතියේ සවුන්ද ප්‍රැක්ටිස් කරනවා තව මේජර් ස්කේල්ස් 3කුයි, එයාගේ රිලේටිව් නැචරල් මයිනර් ස්කේල්ස් 3යි. තුන්වෙනි සතියේත් එහෙමයි සවුන්ද දවසේ අපි ප්‍රැක්ටිස් කරනවා මේජර් ස්කේල්ස් 3යි, එයාගේ රිලේටිව් මයිනර් ස්කේල්ස් 3යි. හතරවෙනි සතියේ සවුන්දත් එහෙමයි. ඔයාලට ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ ඉතුරු මේජර් ස්කේල්ස් 3යි, එයාගේ රිලේටිව් නැචරල් මයිනර් ස්කේල්ස් 3යි. ඉතින් මේ විදිහට ඊළඟ මාසෙදී ඔයාලට පළවෙනි සතියේ සවුන්දට තවත් අලුත් ස්කේල් වර්ගයක් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න පුළුවන්. ඒකත් මාසෙට බෙදාගෙන මේ විදිහට ප්‍රැක්ටිස් කරගන්න. ඉතින් ස්කේල්ස් වර්ග ගොඩක් තියෙනවානේ. ඒකෝට ඉතින් ටික මේ ස්කේල්ස් වර්ග කම්ප්ලීට් කරගන්න. හරි, මේකට අපිට වැය කරන්න පුළුවන් උපරිම වෙලාව විනාඩි 20යි. ඔයා මතක තියාගන්න ඕන කාරණේ තමයි ඔයා ප්‍රැක්ටිස් කරද්දී ෆෝකස් කරලා හරියටම අවධානයෙන් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපිට මේ ස්කේල්ස් ටික ප්‍රැක්ටිස් කරන්න ගොඩක් කාලයක් යනවා කියලා. ඔව්, ඉතින් ගොඩක් කල් යනවා තමයි. ඇයි ඒ? ඔයාට ප්‍රැක්ටිස් කරන්න දවසකට තියෙන කාලය ගොඩක් අඩුයිනේ. හැබැයි මේ විදිහට ෂෙඩියුල් එකක් එක්ක ෆෝකස් කරලා ප්‍රැක්ටිස් කරොත් ඔයාට කාලයක් ගිහිල්ලා හරි මේ ටික හොඳට ප්‍රැක්ටිස් වෙලා මේවා ඉබේම ප්ලේ වෙන්න ගන්නවා. අපේ මසල් මෙමරි එකට මේවා හොඳට සෙට් වෙලා එතකොට. හරි, කතා ඇති. අපි යන් ඊළඟට. ඊළඟට අපිට මන්ඩේ දවසේ කරන්න තියෙන අපි ප්ලේ කරන පීසස් වලට, සෝංග්ස් වලට කාලය වැය කරන එක. මේකට අපි විනාඩි 30ක් හෝ 40ක් අනිවාර්යෙන් වැය කරන්න ඕනේ. ඉතින් විනාඩි 30ත් 40ත් කියන්නේ හරිම අඩු ගාණක්. නමුත් ඔයාලට වෙලාව මදි නිසා අපිට කරන්න වෙන දෙයක් නැහැ. ඉතින් විනාඩි 30ක් හෝ 40ක් අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරමු. ඉතින් ඔයා මෙතනට විනාඩි 40ක් යෙදුවොත් ඔයාට සවුන්ද දවසේ ප්‍රැක්ටිස් කරන්න යන මුළු වෙලාව තමයි පැය විනාඩි 15ක්. ඉතින් යම් කිසි මට්ටමකට ප්ලේ කරන ප්ලේ කෙනෙක් වෙන්නවත් අඩුම පැය විනාඩි 15ක්වත් ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඉතින් මේ වෙලාවත් ප්‍රැක්ටිස් කරන්න බැරි නම් ඇත්තටම ඔයා යොදවන කාලයෙන් ප්‍රයෝජනයක් නැහැ. ඉතින් සමහර අය ඉන්නවා විනාඩි 15ක් විතර දවසට ප්‍රැක්ටිස් කරන. ඉතින් එහෙම ප්‍රැක්ටිස් කරනවට වැඩිය හොඳයි ප්‍රැක්ටිස් නොකර ඉන්න. ඉතින් තව සමහර අය ඉන්නවා ප්‍රැක්ටිස් කරන්න ගත්ත වෙලේ ඉඳන් ෆෝන් එක ඔබ ඉන්නේ. ඉතින් ප්‍රැක්ටිස් කරනවට වැඩිය කරලා තියෙන්නේ ෆෝන් එකේ ඉන්න එක. ඉතින් මගේ යෝජනාව තමයි ඔයා ප්‍රැක්ටිස් කරන වෙලාවට ප්‍රැක්ටිස් එකට බාධා වෙන කිසිම දෙයක් නොකරන එක. හරි, අපි දැන් යනවා අපේ දෙවෙනි දවස ටියුස්ඩේ. ටියුස්ඩේත් එහෙමයි අපි පළවෙනි විනාඩි 15ක් එක්සර්සයිසස් ටික ප්‍රැක්ටිස් කරනවා. ඊට පස්සේ ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් බේසික් කෝඩ්ස් එක. මේජර්, මයිනර්, ඩිමිනිෂ්, ඔග්මෙන්ටඩ්, sus2, sus4 සහ 6 කෝඩ්ස් ටික. ඉතින් මේ කෝඩ්ස් එක අපි ඉන්වර්ෂන්ස් එක්කම කීස් 12 අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අපිට පුළුවන් මේකට විනාඩි 30ක් වගේ කාලයක් යොදවන්න. ඉතින් පළවෙනි සතිය අඟහරුවාදා දවස් අපි කරන්නේ කීස් 6ක මේ කෝඩ්ස් ටික ඉන්වර්ෂන්ස් එක්ක ප්‍රැක්ටිස් කරන එක. ඊට පස්සේ අපිට පුළුවන් දෙවෙනි සතියේදී ඉතුරු කීස් 6 කෝඩ්ස් ටික ප්‍රැක්ටිස් කරගන්න ඉන්වර්ෂන්ස් එක්ක. තුන්වෙනි සතියයි හතරවෙනි සතිය අපි පාවිච්චි කරනවා ආපේජස් ප්‍රැක්ටිස් කරන්න. ඉතින් විනාඩි 30කට වැඩි කාලයක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් ඔයාට අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ ඔයාට ඉතුරු කාලය වැය කරන්න පුළුවන් විනාඩි 30 පීසස් සහ සෝංග්ස් ප්‍රැක්ටිස් කරන්න. හරි, තුන්වෙනි දවස වෙන්ස්ඩේ අපිට ප්‍රැක්ටිස් කරන්න තියෙන මුලින්ම එක්සර්සයිසස් ටික විනාඩි 15. කලින් දවස්වල ප්‍රැක්ටිස් කරපු එක්සර්සයිස් විතරක් නෙමෙයි අලුතෙන් එකතු කරගන්න ඒවත් ඔයාට මෙන්න මේ වෙලාවෙදි ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි 7th කෝඩ් ප්‍රැක්ටිස් කරන්න ඕන. ඉතින් 7th කෝඩ්ස් උත් කීස් 12න් ප්‍රැක්ටිස් කරන්න ඕනේ.
ඉතින් ඔයාලට බදාදා දවසේ පුළුවන් ගන්න 7 chords practice කරන්න inversions එක. මේකටත් ඔයාලට විනාඩි 30ක කාලයක් යොදවන්න පුළුවන්. ඉතින් 7 chord වර්ගත් ගොඩාක් තියෙනවානේ. ඉතින් ඔයා එක 7 chord වර්ගයක් තෝරගෙන ඒක කීස් 12ම practice කරනවා එක බදාදා දවසක. ඒ කියන්නේ පළවෙනි සතිය බදාදා. දෙවෙනි සතිය බදාදාත් මේ වගේම time එකක් අරගෙන practice කරනවා ඉතුරු වර්ග. ඉතින් ඔය විදිහට මේ දවස් අරගෙන සතියෙන් සතිය 7 chords වර්ග practice කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි විනාඩි 30ක කාලයක් pieces සහ songs practice කරන්න උදා ගන්නවා. ඊට පස්සේ අපි යනවා ඊළඟ දවසේ Thursday එහෙමයි මුලින්ම ඔයාලා practice කරන්න තියෙන exercises ටික. ඊට පස්සේ ඔයා practice කරනවා extended chords ටික. ඉතින් මේකත් ඔයා බෙදාගෙන practice කරන්න keys 12න් practice කරන්න ඕන නිසා පළවෙනි සතියේ මේ දවසේදී ඔයා keys 3ක chords practice කරනවා. දෙවෙනි සතියේ Thursday ඔයා practice කරනවා තවත් keys 3ක. තුන්වෙනි සතියේ හතරවෙනි සතියේදී ඔයාට ඉතුරු keys වල chords එක practice කරන්න පුළුවන්. ඉතින් ඊළඟ මාසෙදී ඔයාට පුළුවන් සති 4 බෙදාගෙන හරියට තවත් chords වර්ගයක් practice කරන්න ගන්න. ඉතින් මේක දිගටම කරගෙන යන්න. ඊට පස්සේ අපි විනාඩි 30ක් pieces සහ songs practice කරන්න උදා ගන්නවා. පස්වෙනි දවසේ Friday exercise වලින් පස්සේ ඔයාලා practice කරන්න දෙන්න altered chords ටික. මේ chords practice කරන්නත් ඔයාලට විනාඩි 30ක කාලයක් දවසට යොදවන්න පුළුවන්. extended chords practice කරා වගේම මාස සති 4 බෙදාගෙන altered chords ටිකත් keys 12ම practice කරගන්න. ඊට පස්සේ ඉතුරු විනාඩි 30ක් practice කරන්න තියාගන්නවා අපි pieces සහ songs. 6 වෙනි දවසේ Saturday කරන්න තියෙන ඔයාලට මුලින්ම exercises කරනවා. ඊට පස්සේ අපි improvise කරන්න practice කරනවා. ඉතින් විනාඩි 30ක් ඔයාලට improvise කරන්න පුළුවන්. ඊට වැඩිය පාවිච්චි කරන්න පුළුවන් නම් කාලය අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මොකද improvise කරන එක අනිවාර්යෙන් play කෙනෙක් කරන්න ඕනම දෙයක්. ඉතින් ඉතුරු විනාඩි 30 ඕගලන්ට පුළුවන් play කරන්න songs හරි pieces හරි. අපේ අන්තිම දවස Sunday තියාගන්න අපි මේ සතිය පුරාවට practice කරමු. ඒ කියන්නේ කලින් දවස් 6 practice කරපු දේවල් වල ඔයාට අමාරු වෙච්ච තැන් ටික නැවත බලා ගන්න. ඉතින් ඔයාට මේ සඳහා පැයක කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම අනිවාර්යයෙන්ම කියන්න ඕන දේ තමයි ඕගලන්ට මීට වැඩි කාලයක් මේ සඳහා යොදවන්න පුළුවන් නම් අනිවාර්යෙන් මේක කරන්න. ඉතින් මේ ෂෙඩියුල් එකට මම ඇතුළත් කරලා තින්නේ ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕන අත්‍යවශ්‍ය දේවල් ටිකක්. ඒ වගේම තව අවශ්‍ය දේවල් තියෙනවා. ඉතින් ඒව ඇඩ් කරද්දී ඉතින් ඔයාලට තව කාලයක් මේ සඳහා වැය කරන්න වෙනවා දවසට. ඉතින් ඔයාලට පුළුවන් ඉයර් ට්‍රේනින් වලට වෙලාවක් වෙන් කරන්න. ඒ වගේම මියුසික් රීඩ් කරන හැටි, මියුසික් තියරි වලට වෙලාවක් වෙන් කරන්න. ඒ වගේම ඔයාගේ මියුසික් කම්පෝස් කරන්න වගේ වෙලාවකුත් මේ ෂෙඩියුල් එකට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඇතුළත් කරගද්දි වෙන්නේ තව තවත් කාලෙ දික් වෙන එක. ඉතින් ඔයාලට මේ දේවලුත් ඇතුළත් කරගෙන ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් සෑහෙන හොඳයි. ඉතින් මේ ෂෙඩියුල් එක මම දුන්නේ බිගිනර්ස්ලාට සහ ඉන්ටර්මීඩියට් ප්ලේයර්ස්ලාට. ඉතින් ප්‍රොෆෙෂනල් ප්ලේයර්ස්ලා මීට වැඩි පැය ගණනක් ප්‍රැක්ටිස් කරනවා දවසකට සහ ඒගොල්ලෝ මීට වඩා ගොඩාක් දේවල් ඒගොල්ලන්ගේ ප්‍රැක්ටිස් එකට ඇතුළත් කරගන්නවා. දවසට විනාඩි 20ක් 30ක් ප්ලේ කරලා ඔයා හොඳ ප්ලේයර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක ඇත්තටම බොරු වැඩක්. ඔයාට ඇත්තටම උවමනාවක් තියෙනවා නම් මේ දේ ඉගෙන ගන්න. ඔයාට පැයක් දවසට ප්‍රැක්ටිස් කරන්න හොයාගන්න පුළුවන්. ඔයා හිතන්නකෝ ඔයාට දවස් දෙකක් විතර ප්‍රැක්ටිස් කරන්න බැරි වුණා කියලා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවනේ අනිත් දවස් 5න් මේ අර ප්‍රැක්ටිස් කරන්න බැරි වෙච්ච දේවල් ටික කොහොම හරි කවර් කරගන්න. ඉතින් මේ වගේ කාලයක් හරි මේ වගේ ෂෙඩියුල් එකකට ප්‍රැක්ටිස් කරොත් මම හිතනවා ඔයගලන්ට කාලයක් ඇති හොඳ තැනකට එන්න පුළුවන් වෙයි. හැබැයි අවම මේ වගේ වෙලාවකත් ඔයගලන් ප්‍රැක්ටිස් කරන්න මතක තියාගන්න. එහෙනම් අද මිදන් ප්‍රැක්ටිස් කරන්න පටන් ගන්න.